සාරිපුත්ත මොග්ගල්ලාන නැත්තම් සැරියුත් මුගලන් සිංහලෙන් සුවිශේෂී චරිත දෙකක් තේරවාදී සාහිත්‍ය තුළ හෝ තේරවාදී බුද්ධාගම තුළ හෝ අපට හමුවන. සැරියුත් නමින් මහරහතන් වහන්සේ කෙනෙක්, මුගලන් නමින් මොග්ගල්ලාන නමින් මහරහතන් වහන්සේ නමක් සිටියා කියලා කිව්වොත් ඒක යන්නේ සාස්වත දෘෂ්ටියට. ඒක මිත්‍යා දෘෂ්ටියක්. සාරිපුත්ත නමින් සැරියුත් නමින් රහතන් වහන්සේ කෙනෙක් හිටියේ නෑ කියලා කිව්වොත් මුගලන් මොග්ගල්ලාන නමින් රහතන් වහන්සේ කෙනෙක් හිටියේ නෑ කියලා කිව්වොත් ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටියට. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් සිටියාද සිටියේ නැද්ද කියන කාරණාව පැත්තකින් තියලා මෙහි එටිමොලොජි එක නැත්තම් නිරුක්තිය කුමක්ද කියා බලමු. සාරිපුත්ත දැන් මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ රහතන් වහන්සේලා දෙනම සාහිත්‍ය තුල වේවා බුද්ධාගම තුල වේවා සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවක වශයෙන් අගසව් දකුණස්සව් වමස්සව් විදියට. එතකොට ඇත්තට මොකද්ද මේ බුදුවරයෙක්ගේ දක්ෂිණ ශාඛාව නැත්නම් වමත් ශාඛාව මොකද්ද කියන කාරණාව ධාර්මික පැත්තෙන් නැත්නම් භව නිරෝධය පැත්තෙන් අවබෝධ කරගත්තොත් දැන් සාරිපුත්ත නමින් මහරහතන් වහන්සේ කෙනෙක් හිටියා කියලා කිව්වොත් මොග්ගල්ලාන නමින් මහරහතන් වහන්සේ කෙනෙක් හිටියා කියලා කිව්වොත් ඒක භවගාමී පැත්තට සියුම් ලෙස යනවා. ඊට පස්සේ මේක ලෙහා ගන්න බෑ. ඊට පස්සේ පිළිම හදලා ඒ අයගේ කියලා ධාතු තැන්පත් කරලා විවිධ දාගැබ් හදලා ඊට පස්සේ ජාවාරමකට තමයි යන්නේ අන්තිම කෙලවර. නමුත් ඇත්තටම සාරිපුත්ත කියන්නේ මොකද්ද? මේ වචනේ එටිමොලොජි එක නිරුක්තිය කියන්නේ මොකද්ද? මොග්ගල්ලාන කියන වචනේ නිරුක්තිය එටිමොලොජි එක කියන්නේ මොකද්ද කියන එක සාක්ෂාත් කරගත්තොත් භව නිරෝධ පැත්තට යනවා. සාරි පු අත්ත කියලා අපි මේක ගත්තොත් අපිට මේකට ලෙහා ගන්න පුළුවන්. සාරි කියලා කියන්නේ ඇවිදීම කියන එකට. සක්මන් කරනවා කියලා කියමු. පු කියන්නේ පිරිසිදු කරනවා කියන එකට. අත්ත කියන්නේ තමන්. එතකොට මේ සක්මන් කිරීමෙන් තමන්ව පිරිසිදු කරගන්නවා. සරල කිව්වොත් සක්මන් භාවනාව. ඔය අද කියන සක්මන් භාවනාව නෙමෙයි මම මෙතනදී අදහස් කරන්නේ. උස්සනවා ආරය යනවා තියනවා. එහෙම එකක් නෙමෙයි මම මෙතන කියන්නේ මේ ඇවිදීම නැත්තම් සක්මන් කිරීම කියන එක. ඒක ජාවාරමක් වෙලා නෙදී සක්මන් භාවනාව කියන එක. ඉතින් එතකොට සාරිපු අත්ත කියලා ගත්තාම සාරිපුත්ත හරිම ලේසි. භව නිරෝධ පැත්තට යනවා. මොකද්ද මේ සාරිපුත්ත කියන එක වචනේ තේරුම? එහෙනම් මේ බුද්ධත්වයේ දක්ෂිණ පාර්ශ්වය මොකද්ද? බුද්ධත්වයේ දක්ෂිණ පාර්ශ්වය. ඒක තමයි ඇවිදීමෙන් කෙලෙස් ප්‍රහීන කිරීම. ලංකාවේ නම් සංචාරයේ යෙදෙන භික්ෂූන් බොහොම
අපහසුතාවට ලක් වෙනවා. නමුත් තායිලන්තේ බුරුම වගේ රටවල එහෙම නැහැ. ඒක සම්ප්‍රදායක්. බොහොම පූජනීයයි. ඒක කරලම් බලන්න වෙනවා. මේ සංචාරය කියන එක තුලින්ම මේ සංචාරය තුලින්ම කෙලෙස් ප්‍රහීන වීම සිද්ධ වෙනවා. හැබැයි ඒක සඳහා ඒ පුද්ගලයා තුළ යෝනිසෝ මනසිකාරය නැත්නම් සිහිය සතිය තියෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන. නැත්නම් ඇවිදින මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙම ඇවිද්දයි කියලාත් වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය නැත්නම් ප්‍රඥාව නැත්නම් විමර්ශාව සිහිය මේවා තියෙන්න ඕන. මේ ඔක්කොගෙම එකක් තමයි කියන්නේ. විවිධ වචන වලින් විවිධ අවස්ථාවල සඳහන් කරලා තිබ්බට. ඉතින් එහෙනම් සාරිපුත්ත කියන්නේ මොකක්ද? සංචාරය මගින් නැත්නම් ඇවිදීම මගින් නැත්නම් සක්මන් මගින් කෙලෙස් ප්‍රහීන කිරීම තමයි සාරිපුත්ත කියන්නේ. ඊට පස්සේ අපි බලමු මොග්ගල්ලාන කියන්නේ මොකක්ද කියලා. මොග්ගල්ලාන සිංහලෙන් මුගලන් කියලා කියන්නේ. ඒ විදිහට ගත්තොත් මේකේ නිරුක්තිය ගන්න බෑ මුගලන් කියන වචනෙන් ගත්තොත්. මොග්ගල්ලාන කියන කාරණාවෙන් තමයි ගන්න වෙන්නේ. ඔය මොග්ගල්ලාන කියලා රාජ පරම්පරාවකුත් තිබිලා තියෙනවා. ඔය ලංකාවේ මොල්ලිගොඩ කියන ඒ රජුරවන්ට නායකයන් කියපු ඒ පරපුරත් මේ මොග්ගල්ලාන කියන රාජ පරම්පරාවත් අතර සම්බන්ධයක් නැතුවා නොයි. එතකොට මේ මොග්ගල්ලාන කියන වචනේ නිරුක්තිය නැත්නම් එටිමොලොජි එකට ගියාම මේක කියන්නේ නිල් පාටයි කළු පාටයි ගැන. නිල් පාටයි කළු පාටයි ගැන. අපි සාමාන්‍යයෙන් ඔය මුගලන් හාමුදුරුවන්ගේ පිළිමත් නිර්මාණය කරන්නේ ඔය නිල් පාටයි කළු පාටයි හුරු පාටකටනේ. කියන්නේ මේ නිල් පාටයි කළු පාටයි මිශ්‍ර වෙච්ච පාට තමයි අලියාගේ පාට. නැත්තම් මොනරගේ පාට. ඉතින් එතකොට මේ මොග්ගල්ලාන කියන එකේ අන්තිම නිරුක්තිය තමයි නිල් පාටයි කළු පාටයි කියන එක. ඒක අපිට කියනවා නිලුත් නොවන කළුත් නොවන වගේ අදහසක් මෙතන තියෙනවා. මොකද්ද මේකේ ඊට පස්සේ මේකේ මේ කසින තත්වයක් තමයි තියෙන්නේ. කසින තත්වයක්. නිල් පාට කළු පාට අසුරු කරගෙන කරන කසින භාවනාවක් මෙතන තියෙන්නේ. කසින භාවනාවක්. එහෙමනම් මේ නිල් පාට කියන්නේ ප්‍රාණය නැත්තම් පණ දෙන ශක්තියට. ඒක කළු පාට කියන්නේ গুপ্ত ශක්තිය. ඒකට গুপ্ত ශක්තියෙන්ද පණ දීමක් තමයි නිල් පාටින් කරන්නේ. ඒකට මේ නිල් පාටයි කළු පාටයි අසුරු කරගෙන කරන මේ කසින භාවනාවෙන් গুপ্ত ශක්තියට පණ දීලා බොහෝ දේවල් ඊට පස්සේ කරන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව මේ සාහිත්‍යය තුල තියෙන්නේ මොකද්ද? මේ මාපට ඇඟිල්ලෙන් හොලවලා මහා ප්‍රාසාදය හෙලෙව්වා. ටිකක් කලහකාරී භික්ෂුන් වහන්සේලායින් দমনය කළා. නිරේට ගිහිල්ලා සුළු වෙලාවකට නිරේ ගිනි නිව්වා. പ്രേත ලෝකෙට ගිහිල්ලා විස්තර හොයාගෙන ආවා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා විස්තර හොයාගෙන ආවිලා මිනිස්සුන්ට කිව්වා. ඉතින් එහෙමනේ මේ සාහිත්‍ය තුල තියෙන්නේ. නමුත් මේකේ එටිමොලොජි එකට ගියාම මොග්ගල්ලාන කියන වචනේ තියෙන්නේ නිල් පාටයි කළු පාටයි කියන එක. එතකොට මොකක්ද එනම් මේ නිල් පාටින් කළු පාටින් කරන්නේ? গুপ্ত ශක්තිය වර්ධනය කරන එක. එහෙමනම් බුද්ධත්වයේ වාම ශක්තිය මොකක්ද එන්නේ? නිල් පාටයි කළු පාටයි පාවිච්චි කරලා කරන ඒ කසින භාවනාව. එහෙමනම් ඔයගලන්ට තේරෙන්න ඕනම කෙනෙකුට මොග්ගල්ලාන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට සාරිපුත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මොකද කසිනේ අන්තිම කෙලවර ශූන්‍යත්වයේ නැත්තම් බුද්ධත්වයේමනේ. එතකොට සක්මන් කිරීමෙන් නැත්තම් ඇවිදීමේ සංචාරයෙන් කෙලස් ප්‍රහීන කිරීමේ අන්තිම කෙලවර බුද්ධත්වයේ. මේ බුද්ධත්වයේම එක්තරා අවස්ථා දෙකක්
බුද්ධත්වයේ උපරිම අවස්ථාවට යන ශක්තියින් දෙකක් ගැන තමයි මේ කතා කරන්නේ. එමනම් ඕනම කෙනෙකුට සාරිපුත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මොග්ගල්ලාන කෙනෙක් වෙන්න පුළුවන්.